වීඩියෝ එකක් සාමාන්‍යයෙන් අපි TikTok නැත්නම් Facebook මොකට දැම්මත් ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්න තමයි ඩොක්ටර් මට මල්ටි විටමින් එකක් කියන්න. ඩොක්ටර් මට මෙහෙම කන්ඩිෂන් එකක් මගේ හෑයක යනවා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඩොක්ටර් මට ඒකට මල්ටි විටමින් එකක් එවන්න. ගොඩක් අය මට මැසේජ් කරනවා. සාමාන්‍යයෙන් මැසේජ් දවසට 800ක් විතර මට එනවා. මම සාමාන්‍යයෙන් ඒ 800ම කියවනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන්නේ සාමාන්‍ය hair loss ගැන නෙමෙයි. සාමාන්‍ය එදිනෙදා ඔයාට hair loss එකක් තියෙනවා නම් ඔයා ඒකට minoxidil and multivitamin සාමාන්‍ය විදිහට යූස් කරා කියලා බෑ. ඔයාට සාමාන්‍ය විදිහට හිතුනොත් ඔයාට ඕන විදිහට මල්ටිවිටමින් එකක් ඔයාට අභ්‍යන්තර ලොකු ප්‍රශ්න නැත්තම් ඔයා හිතන තයිරොක්සින් ප්‍රශ්න වෙන අනෙකුත් මල්ටි නියුට්‍රිෂන් වල ස්ටෝරේජ් ප්‍රශ්න කියන්නේ ඇඟ ඇතුලේ විටමින් වල ස්ටෝරේජස් තියෙනවා. මේ දේවලුත් අඩු වුණොත් අපිට hair loss එකට ඒ ස්ටෝර් එක ෆිල් කරන්න හයි ඩෝස් වලින් මල්ටිවිටමින් දෙන ගම හයි ඩෝස් වලින් එලිමන්ට් අය දෙන ගම මේ දේවල් ටික කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාගේ අභ්‍යන්තර ෆැක්ට් එක හොයන්නේ නැතුව ආවට ගියට මල්ටිවිටමින් බීලා hair loss එක හදාගන්න පුළුවන් කියලා හිතන්න එපා. මම hair loss ගැන විතරක් නෙමෙයි මේක කියන්නේ. ෆේස් එකේ වේවා. ඔයා normal skin එක පෙන්වන්නේ නැතුව over the counter pharmacy එකට ගිහලා ගත්තත් ඔයාට ඒක result එක හම්බෙන්නේ නැත් ඒ වගේ easy විදිහකට. අපි සාමාන්‍ය කියනවා පොඩි ප්‍රමාණයක් use කරලා consistency එක වැඩි කරලා ඔයාට පුළුවන් වුණොත් result එක ගන්න. ඒ result එක ඇත්තටම ඊටාම වැදගත් result එකක් විදිහට තමයි එන්නේ. ඒ හින්දා ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් ඕන මල්ටිවිටමින් එකක් නෙමෙයි යූස් කරන්න ඕනේ. ඔයාට අවශ්‍යතාවය අනුව තමයි විටමින් ටික ගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි කියන්නේ consultation is most important. ඒ දේ අනිවාර්යෙන් කරන්න කියලා.